අහසට සොඳුරුද සඳ කෙතරම් කසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රළ කෙතරම් එතරම් මීරී ඔබ මට නම් Hi ළමයි welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ගොඩ දවසකින් තමයි ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් ඉතින් අද මම ඔයාලට මගේ birthday vlog එකක් තමයි අරන් ආවේ. ඉතින් birthday එකට මම වෙනදට පාටිනි දාන්නේ. එදා සැරේ මට හිතුණා birthday shoot එකක් කරන්න ඕන කියලා. මං ඉතින් ටවුන් එකට යන්න ලෑස්ති වෙලා පොඩක් ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕන කියලා තමයි මේ පොඩක් ගේ වටේ දුවන්නේ. ඒත් ඉතින් හරියටම වචන පැහැදිලිව ඇහෙන්නේ නැති නිසා තමයි ළමයි මං වොයිස් රෙකෝඩින් එකක් දාන්න ඕන කියලා හිතුවේ. අද දවසේ ප්ලෑන් කරගත්ත වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් මම මුලින්ම හිතුවා කාලෙකින් shopping යන්නත් බැරි වුණානේ. ඉතින් නංගිත් එක්ක ටවුන් ගිහිල්ලා ඇඳුම් ටිකක් ගන්න යන්න ඕන කියලා තමයි හිතුවේ. උදේට කෑවෙත් නැති නිසා ලොකු බඩගින්නකුත් තියෙනවා. ඇඳුම් ටික අරගෙනම කන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. එන්ට්‍රන්ස් එකේ තියෙන මල් ටික බලන්නකෝ. හරිම ලස්සනයි. මට මාරම ආසාවක් හිතුනේ. හැම මාසෙකම මං ඇඳුම් ගන්න එන්නේ මෙතනට. ඉතින් ඇත්තටම මං ඇඳුම් ෂොප් වල ඇවිදින්න කැමති නැහැ. කී වුණත් ඉතින් මම මෙතනින්ම තමයි අරන් යන්නේ. මොකද ඉතින් ඇවිදිනවා කියන්නේ පා වෙනවනේ. මට ඇත්තටම හිතා ගන්න බෑ මොකද්ද මං ගන්න ඕනේ කියලා. මොකද ඉතින් එහෙට ඇරෙනවා මෙහෙට ඇරෙනවා. ඇඳුම් ගන්න ගියාට ඒක ඇතුලේ ඇවිදිනවා ඇරෙන්න අපි දෙන්න තෝරපු ඇඳුමකුත් නෑ ඉතින්. ඔන්න යන්තම් රතු පාට ගවුමක් දැක්කා. ඇත්තම කියනවා නම් මගේ YouTube channel එක පටන් ගත්ත දවසේ ඉඳන්ම මට තමෙන්ද මාර විදියට සපෝට් කරන්නේ. එයා හැම දෙයකටම මගේ පස්සෙන්ම ඉන්නවා. නංගි නම් කියන්නේ මේ ගවම ගොඩක් ලස්සනයි කියලා මේක ඉතින් පිටෝන් කරලා බැලුවම නම් මට චුට්ටක් දෙපැත්තෙන් මදි. මොකද මම චුට්ටක් මහතයිනේ. ඩයට් කරනවා කොට ඉතින් මම කනවා වැඩිනේ. ඒක නිසා guys මගේ කට නම් ඉතින් අත්‍තරම කැමෙන් අඩු කරන්න බෑ. මොකද මම ඕන දෙයක් කනවා. පිටෝන් කරලා බලද්දි නම් ඇත්තටම ගවුන් දෙකම ලස්සනයි. ඒ වුණාට ඉතින් මම පින්ක් කලර් ෆ්ලොක් එක සිලෙක්ට් කරගත්තා. දැන් ඉතින් යමුනේ හොඳටම බඩගිනි දැන්න. දැන් ඉතින් මම පිටෝන් කරලා යන ගමන් අන්තිමට ඉයරින්ස් hair bands තියෙන තැනකුත් දැක්කා. ඉතින් දන්නවනේ යාළුවනේ shopping කරද්දී ගොඩාක් වෙලා යනවා දන්නේම නෑ. ගෑල්ලම හරි කැමතිනේ ඉතින් shopping කරන්න මේ වගේ දේවල් වලට හරිම ආසයිනේ. ඉතින් earrings hair bands නම් ගන්න හිතන් ආවේ නෑ මම. ඒත් ඉතින් ලස්සන earrings hair bands ටිකක් තිබුණ නිසා මාත් ඉතින් ටිකක් නැවතිලා බැලුවා. මෙතන ගොඩාක් සෙනග ඉන්නවා. අපි ඉතින් වීඩියෝ කරද්දී අපි නිකන් මිනිස්සු කන්න වගේ තමයි බලන් ඉන්නේ. මම තාම ප්‍රැක්ටිස් වෙන ගමන් ඉන්නේ. කවුරු බැලුවත් ඉතින් මට මොකද හිතලා තමයි අපි වීඩියෝ ටික කරගත්තේ. ඒ වුණාට පොඩ්ඩක් ලැජ්ජ හිතෙනවා. විනාඩි 10ක් විතර ඉතින් මේ වතකගා ඉඳලා දන්නේම නෑ වෙලාවත් ගිහින්. ඒ අතරේදී කාලෙකදී හම්බුන යාළුවෝ දෙතුන් දෙනෙකුත් හම්බුණා. ඉතින් එයාලත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉඳලා මේ තියෙන බඩු ටිකත් අරගෙන ඉතින් අපි දැන් යන්න කියලා තමයි හදන්නේ. අන්තිමට ඉතින් ඉයරින්ස් ටිකුයි hair bands ටිකුයි අරන් අපි ගියා බිල් කරන කවුන්ටර් එක ගාවට. දැන් ඉතින් අපි අපේ බඩු ටික අරගෙන ඉවරයි. අපිට යන්න ඉතින් දැන් තියෙන්නේ ගෙදර. දෙන්න බඩු ටිකත් බිල් කරගෙන ඉදි තමයි හොඳටම වැහැලා කියලා දැක්කේ. වැස්ස කියලා බල ඉඳේ නෑ. ඉතින් අපි දැන් ඊට පස්සේ ගියේ කන්න. කාලේ ඉවර වෙලා වැස්සේ නටනටම අපි ගෙදර ගියා. සුන්දර වේවත ඉඳම් තුන්යම් නින්දක් නැතුවා තිස්සෙම මට රැවටෙනු කුමටද අහන්න මට හිතුණා
ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී මුදු සීත හිම මුදුන් අතරින් එබි බලනවා එහා සිතන් ඈත ලෝකයෙන් නැවී මේලොවෙන් එහා සිතන් ඈත ලෝකයෙන් ඇවී මුදු නීල පීත ලෝහිත පැහැ ඈත දිලෙනවා ඉතින් ළමයි අනිවාර්යෙන් ඔයාලා මතක් කරන්න ඕනේ ඔයාලා ගොඩාක් අය මට ලස්සන විශේෂ සෙවලා තිබ්බා YouTube එකෙන් FB එකෙන් TikTok එකෙන් WhatsApp message වලින් message කරපු ඔයාලා හැමෝටම thank you so much ගොඩාක් ආදරේ. ඉතින් ඔයාලට මට පුළුවන් විදිහට හැමෝටම මම reply කරා. මට මගේ ඇරුණා ඉන්නවා නම් අනේ සමාවෙන්න. ඔයාලගේ comment message වලින් තේරෙනවා ඔයාලා මට ගොඩාක් ආදරේ කියලා. මම ඇත්තටම ගොඩාක් lucky girl කෙනෙක්. ඔයාලා වගේ යාළුවෝ ටිකක් හම්බෙන්න. ඉතින් ඇත්තටම ආයෙමත් කියනවා ඔයාලට හැමෝටම ගොඩාක් ආදරේ. thank you so much. ඉතින් මං හරිම ආසාවෙන් කරපු මගේ බර්ත්ඩේ එක මේ විදියට ගෙවුනේ. මේකත් මට කවදා හරි මෙමරි එකක් විදියට බලන්න ලස්සන වීඩියෝ එකක් වෙයි. vlog එකක් විදියට මගේ channel එකේ තියෙන නිසා මං ගොඩාක් සතුටු වෙනවා. ඇත්තටම YouTube channel එකක් මං පටන් ගත්ත නිසා තමයි මට ඔයාලා වගේ යාළුවෝ ටිකක් හම්බෙලා තියෙන්නේ. ඉතින් මගේ ජීවිතේ හැම ස්පෙෂල් දෙයක්ම දුක සතුටක්ම ඔයාලත් එක්ක බෙදාගෙන පස්සේ කාලෙක මටත් මේවා බලලා ගොඩාක් සතුටු වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ගීතරාවයෙන් සලී දැත ආදරෙන් වෙලී ගීතරාවයෙන් සලී දැත ආදරෙන් වෙලී ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීතම වෙනවා මේ විදියට ලස්සනට මට මේ ෂූට් එක කරගන්න පුළුවන් කියලා ඇත්තටම මම නම් හිතුවේ නෑ. හරිම ලස්සනට මේ ෂූට් එක කරුණා. ඉතින් මේ අවුරුද්දේ මගේ උපන්දිනේට මගේ තිබුණ ලොකු ආසාවක් ඉෂ්ට වුණා. ඉතින් ඔයාලටත් මගෙන් බර්ත්ඩේ එකට මෙන්න කේක් කෑල්ලක්. ඔයාලට ගොඩාක් හැමෝටම ආදරේ. ඉතින් ගොඩාක් සතුටින් හරිම රිලැක්ස්ව හරිම ආසාවෙන් මේ ෂූට් එක ඉවර කරේ. ඉතින් මේ විදිහට තමයි මෙදා සැරේ මගේ බර්ත්ඩේ එක ඉවර වුණේ. ඉතින් තවත් වීඩියෝ එකකින් ඔයාලව ආයෙම ඉක්මනින්ම හම්බෙන්න මම හිතනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් මම ගිහින් එන්නම්. සුබ දවසක්. බයි. පාට තේලයෙන් සැදී මුදු සීත හිම මුදුන් අතරින් එබි බලනවා